මම දිනුද ඉතින් මේ තමයි මගේ channel එකෙන් ගෙන first video එක. ඉතින් ඔයාලට මේ channel එකෙන් මගේ පිස්සු වැඩ මට කොච්චර මොංග මම මේක වැරදිලා කිව්වේ. ඊට පස්සේ මගේ ලැප් එක ගැන තව මගේ ගෙදර ගැන තව කාර් එක ගැන කාර් එක පෙන්වන්නද මම යම් හරි ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන කාර් එක ඒක මේක Peugeot 3008 මගේ කාර් කියලා තුපා මට නම් මාට ලස්සනයි නම් වලින් කමෙන්ට් කරන්න ඒක MacBook Air හදපු බෑන එක මගේ පික්චර් එක දාලා ඒ පික්චර් එක අමුතුයි නම් මේ ලොගින් කැමරාවක් දාලා ඊට පස්සේ මගේ පික්චර් එක දාලා ඒ කියන්නේ මගේ YouTube channel එකේ දාගෙන පික්චර් එකක් දාලා YouTube එකට දාලා හැදුවා. ඉතින් මෙන්න මෙතන ඉඳන් මේ හැදෙන්න තැනින් කියන්නේ. හැදුවේ මේ insert කියන එකේ insert කියලා තියෙන එකෙන් තමයි මම pictures upload කරන්නේ. ඒක පේනවනේ. මේ මොකක්ද කියලා බලන්නද? මම තා බඩක් පේනවා මේක මම දන්නේ තුමාන් ගත්තේ ෆින්ඩර් එකෙන් ලැප් එක හොඳයිද? ලැප් එකත් හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. කාර් එක ලැප් එකයි හොඳයි නම් කමෙන්ට් කරන්න. වීඩියෝ ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න. මම ඇත්තටම හිතුවේ කෙටියෙන් පොඩි වීඩියෝ එකක් කරනවද නැත්නම් දීර්ඝ ලොකු වීඩියෝ එකක් කරනවද විනාඩි 8ක වගේ. මට හිතෙනවා විනාඩි 2ක වගේ වීඩියෝ එකක් වාඩ දාන්න. එනකොට මම එඩිට් කරද්දි මම කොටසක් එඩිට් කරලා තමයි දැන් මේ කොටස ආයේ කැම් එක දාන්න රෙකෝඩ් කරා. මොකද මේ වීඩියෝ එහෙනම් අපි මම මේ කොටසක් දාලා එඩිට් කරනවා. ඊපස්සේ මම ඊට කලින් අවසානයේදී අවසාන කරන්න ඒකට වෙනම ෂූට් කරා වීඩියෝ එකක් ඒකත් දාලා මම අවසාන කරනවා. එහෙනම් බලන්න. කායික පෙන්වන්නේ ඔයාලට. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරා. කාටක ලස්සනයි නම් ඔයාලට පුළුවන් පාලින් කමෙන්ට් එකක් දාන්න එන්න. මේ වීඩියෝ එක ගැන අදහස් උත්වල පුළුවන් පාලින් කමෙන්ට් කරලා වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න වීඩියෝ එකට. වීඩියෝ එක හොඳ නැත්නම් වීඩියෝ එකට ඩිස්ලයික් එකක් දාන්න. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. මම දිනුද. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා introducing video එකක් ගන්න. ඒක අනිවාර්යයෙන්ම ගේනවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. bye. මගේ නම ටිකයි මම දිනුද. එහෙනම් උඩට ගිහින් එන්නම්. bye. hello. ඉතින් මට කියන්න අවශ්‍යුණා අපේ ගෙදර ඉන්න ලොකු කුපල්ලෙක්. එයා බ්‍රඩෝ යක් නම් ෂැඩෝ. මම මේ ක්ලිප් එකෙන් පස්සේ ඔයාලට පික්චර් එකක් දානවා. දැන් ට්‍රයිලර් මට යක් පෙන්වන්න තියන්නේ. අනිවාර්යයෙන්ම මම උදේට ඔයාලට එයාව උදේට පෙන්වනවා ඔයාලට. සෝටි පොඩ්ඩක් දෙවස්සට දෙනවා. මයික්‍රොෆෝන් එක කටේ තියාගන්න. මේ ඉස්සරහින් තියාගන්න කියන තියෙන ඔක්කොම කවුන්ට් කරලා යන්න. අනේ නේ උදේට හම්බෙමු. වීඩියෝ එක තාම ඉවර නෑ. මම යාළුවනි කිව්වේ මෙයා නම් මාරු. මෙයා ගොඩක් වෙලාට ආසයි සෙල්ලම් කරන්න. මෙයා ලොකුයිනේ. මෙහෙම හිටියට මේ ඉස්සර ඒ කියන්නේ දැන් මාස දෙකකට කලින් ඉතින් දැක්කනේ මොනවා හරි සුවඳ දැනිලා. ඒකයි නැත්තොමනේ. මම හිතන්නේ අපේ ෂැඩෝ ෆේක්. මොකද අපේ මේ පැත්තේ තව ලැබ්‍රඩෝලා දෙන්නෙක් ඉන්නවා මම හිතනවා දෙන්න ක්‍රොස් කරලා. එයාලා දින ලයිට් කලර් අපේ එක්කන ඩාර්ක් කලර්.
මට හිතෙන්නේ අපේ එක්කෙනා ෆේක්. ඔරිජිනල්ද කියලා මම දන්නේ නැහැ ඉතින්. නිකන් කිව්වා. හරි. පෙන්නන්නද? ඊළඟ vlog එකේදී මම ආවයි පෙන්නන්නම්. දැන්ට පොඩ්ඩයි පෙන්නුවේ. පොඩි ගමනක් යනවා අපි. එහෙනම් මම දෙවෙනි vlog එකේදී ආයෙත් ඔයාලට අපේ ෂැඩෝ පෙන්නන්නම්. දැන් වීඩියෝ එකට අඩි වෙලා හිටපු එක නා දැක්කනේ. එහෙනම් අදට ගිහින් එන්න. මම උදේ නෙමෙයි හොඳේ දවල්. දවල් තමයි වීඩියෝ එක ෂූට් කරන්න ගත්තේ. උදේම නැගිටින්න මම කම්මැලි යන්නේ. වීකෙන්ඩ් එකේවත් හොඳ නිදහසේ ඉන්න ඕනේ. දවසට මේ වීඩියෝ එක එඩිට් කරලා අප්ලෝඩ් කරන්න එපා ඔයාලට බලන්න. එහෙනම් ආයෙ දැසක හම්බෙමු. බයි. මම දිනුද